ඒකම විශේෂයෙන්ම කියනවා දැන් මේ වෙනකොට අපිට දැක ගන්න පුළුවන් මේ රේගු දෙපාර්තමේන්තුවේ අපේ රේගුවේ කියනවා මේ අපිට පරීක්ෂා කරන්න නැති වුණාට අපිට මේ අභ්‍යන්තරයේ තියෙන දේවල් බලන්න පුළුවන් කියලා. රේගුව වෙනුවට අපිට ඕකට දාන්න පුළුවන් සොහොන් පේන බැලීම සඳහා පාවිච්චි කරන දේවාලය, සොහොන්කාලී අම්මා දේවාලය, නැත්නම් විෂ්ණු කෝවිල, විෂ්ණු දේවාලය, නැත්නම් පත්තිනි දේවාලය, මේ වගේ කතරගම දේවාලය කියන වගේ නමක් දාන්න. එතකොට ගැලපෙනවා. මොකද මේගොල්ලන්ට කන්ටේනර් ඇතුලේ තියෙන දේවල් මිනිස්සුන්ගේ මූණ බැලුවාම හිතේ තියෙන දේවල් මේගොල්ලන්ට කියන්න පුළුවන්නේ. ඒකින්ද මේකට අර නම වෙනස් කරලා රේගුව කියන නම වෙනස් කරලා මේගොල්ලෝ මේ අර වගේ නමක් දාගත්තා නම් හොඳයි. විශේෂයෙන්ම කියනවා කවුරු කොහොම කිව්වත් රේගුවෙන් හොරබඩු ඇවිල්ලා තියෙනවා. ඒක ලෝකේ ඕන තරම් පූර්වාදර්ශ තියෙනවා. ලෝකේ ඕන තරම් ඒ රේගු හරහා හොරබඩු වෙනවා කියලා. මීට කලින් KPගේ ඉන්ටර්විව් එකක් තියෙනවා ජාත්‍යන්තර මාධ්‍යවේදීන් එක්ක කරපු. එතකොට මේ ජාත්‍යන්තර මාධ්‍යවේදීන් එක්ක කරපු ඒකෙදි ඔහු කියනවා උන්ට නැව් 13ක් තිබුණා. ඒ නැව් 13න් බාණ්ඩ ලංකාව ඇතුළට ගෙනාවා. ඒ පිළිබඳ තියෙනවා හොයලා බලන්න. ඒගොල්ලොම කියනවා. එතකොට මේ අර්ජුනා කියන පුද්ගලයාත් ඔහු කියනවා ලංකාවෙන් ඇතුළට ගෙනාවේ අවියාවිද කියලා. එතකොට පාර්ලිමේන්තුවේ ඔහු කියනවා. එතකොට මේගොල්ලෝ අර පුහුල් හොරා කරෙන් දැනේ වගේ ටක් ගාලා ඇවිල්ලා අර කියනවා ටක් ගාලා නෑ එහෙම දෙයක් උනේ නෑ කියලා අලු පිටිගේ පිහ දානවා මෙහෙම කර කර. ඒ කියන්නේ දැන් පුහුල් හොරා කරෙන් දැනේ කියලා පුහුල් ගෙඩි අයිතිකාරය කියනකොට ටක් ගාලා අලු ටික පිහ දානවා කරේ තියෙන. ඉතින් ඒ වගේ සිද්ධියක් තමයි මේකෙන් අපිට ගම්මේ වෙන්නේ බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒකත් එක කියන්න ඕනේ රේගුව කියන්නේ ලෝකේ පැරණියටම දෙවනි රැකියාව. පැරණියටම දෙවිනියටම කරන රැකියාව තමයි රේගුව. ඉතින් අර දිවස් බලන්න පුළුවන් මේ රේගුවේ නිලධාරි මහත්තයාට කියනවා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රේගුව කියන එක ලෝකේ පැරණිම රැකියාව කරගන්න එපා. ලෝකේ පැරණිම රැකියාව මොකද්ද කිව්වහම අපි හැමෝම දන්නවනේ. ඉතින් අපි ගෞරවයෙන් ඉල්ලනවා මේ රේගුව කියන එකේ නම්බුව තියන්න. රේගුව කියන්නේ ලංකාවේ ජනතාවට, ලංකාවේ ආණ්ඩුවකට, ලංකාවේ රාජ්‍යයට දැවැන්ත ලෙස වදු මුදල් එකතු කරන ආයතනයක්, දැවැන්ත ලෙස ලාභ ලබලා දීලා මේ රාජ්‍යයක පැවැත්ම ගොඩනගන ආයතනයක්, රාජ්‍යයක ජාතික ආරක්ෂාව තහවුරු කරන ආයතනයක්, මේක මුදල් අමාත්‍යාංශය යටතේ ජනාධිපතිවරයා යටතේ තියෙන ආයතනයක්. ඒ කියන්නේ ඒ තරම් සුවිශේෂී ආයතනයක්. ඉතින් මේ රේගුවේ තියෙන කටයුතු ටික තල්ලු කරලා දාන්න එපා. ලෝකේ පැරණිම රැකියාව කියන තැනට තල්ලු කරලා දාන්න එපා. ඒක නිසා මේ රේගුව කරුණා කරලා සුරක්ෂිතව ජනතාවට සේවයක් සපයන ආකාරයට කටයුතු කරන්න. එහෙම නැත්නම් ওই රේගුවේ නම අයින් කරලා කතරගම දේවාලය, කාලි දේවාලය කියලා වගේ නමක් දාගන්න කියන එක විශේෂයෙන්ම කියනවා. ස්තුතියි.